අයිබෝන් කියලා පිළිගන්නවා ඔබ සැමම මගේ YouTube නාලිකාවට. මම අද බලාපොරොත්තු වෙනවා ඔබ සමග තොරතුරු බෙදා ගන්නට මේ වෙනට ලෝකයේ තුල උද්ගත වෙති ඇමරිකාව සහ වෙනිසුලාව අතර පවතින තත්ත්වය විග්‍රහ කිරීමට. විශේෂයෙන්ම ඇමරිකාව විසින් මේ වන විට වෙනිසුලානු ජනාධිපතිවරයා බලහත්කාරයෙන් හමුදා ක්‍රියාමාර්ග අරගනිමින් එරට විශේෂ ක්‍රියාන්විතයක් සිදු කරමින් වෙනිසුලාවෙන් පැහැරගෙන ගොස් තිබෙනවා ඇමරිකාවට. මෙය ඉතාමත් කෙටි කාලයක් තුළ සිදු කළ ක්‍රියාන්විතයක්. විශේෂයෙන්ම ඇමරිකානු නාවික හමුදා ඛණ්ඩ එකතුව ගුවන් හමුදාවෙත් සහයෝගය ඇතිව විශේෂයෙන්ම ඉතාමත් සීමිත මෙහෙයුම් කාලයක් වැය කරමින් ස්වාධීන රාජ්‍යයක නායකයෙකු බලහත්කාරයෙන් අල්ලාගෙන සිය රට රැගෙන යන්නට ඇමරිකාව මේ වනට සමත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙය සැලකීමට අපිට හැකියාව තිබෙන්නේ අන්තර්ජාතික විශ්ලේෂණය සිදු කරන පිරිසක් විදිහට විශේෂයෙන්ම ඇමරිකාව විසින් සිය සුපර් පවර් එහෙම නැත්නම් සුපිරි බලවතා යන නාමය ලෝකයේ තුල තවදුරටත් ස්ථාපිත කර ගැනීම සඳහා සිදු කරන ක්‍රියාමාර්ගයක් විදිහට අපට අන්තර්ජාතික සබඳතා කෝණයෙන් විග්‍රහ කරන්නට පුළුවන්. හැබැයි මෙහි ඇත්තටම මෙහි අරමුණ කුමක්ද? විශේෂයෙන්ම මෙහි ඉතිහාසය මොකක්ද යන්න පිළිබඳව විග්‍රහ කර බැලිය යුතුයි. විශේෂයෙන්ම ඇමරිකානු කලාපයේ පිහිටි ලතින් ඇමරිකාව වර්තමාන ජනාධිපති නිකලස් මදුරෝ විසින් පාලනය පවත්වාගෙන යන්නේ 2011 වසරේ සිට ඊට පෙර හියුගෝ චාවස් එරට ජනාධිපතිවරයා වශයෙන් ක්‍රියා කළා. විශේෂයෙන්ම පිළිකාවක් හේතු කරගෙන හිටපු ජනාධිපති හියුගෝ චාවස් මිය යාම සමග අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වුණේ නිකලස් මදුරෝ. ඔහු විශේෂයෙන්ම හියුගෝ චාවෙස්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමින් විශේෂයෙන්ම ඇමරිකාව හා පවතින සබඳතා එන්නෙම ඍණාත්මක පැත්තට තමයි යොමු කරගෙන තිබුණේ. විශේෂයෙන්ම ඇමරිකාව හා වෙනසුලාව අතර සබඳතා පැවතුනේ ඉතාමත් ඍණාත්මක ඒ වගේම වැඩි උණුසුම්කාරී මට්ටමකයි. ඔබ දන්නවා ඉකුත් කාලය පුරාම විශේෂයෙන්ම ඉකුත් වසරේ සැප්තැම්බර් මාස වන විට ඇමරිකාව විසින් සිය නාවික බලෑනි වෙනිසුලාව මුහුදු කලාපය වෙත යොමු කළා. විශේෂයෙන්ම ඊට හේතුනේ ඇමරිකාව චෝදනා කරා වෙනිසුලාව හා වෙනිසුලානු ජනාධිපතිවරයා මද්ද්‍රව්‍ය නීති විරෝධී අවි ආයුධ ගනුදෙනු කිරීම සඳහා විශාල පිටුබලයක් හා නායකත්වයක් ලබා දෙන බවයි. ඔහුගේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් වෙනිසුලාව කියා සිටියේ ඇමරිකාව සිය රටේ පවතින ස්වභාවික සම්පත් සහ තෙල් වලට ඇහැ ගහගෙන එහෙම නැත්නම් ඒවා ඉලක්ක කරගෙන මෙම ක්‍රියාමාර්ග සිදු කරන බව. විශේෂයෙන්ම පසුගිය වකවානුව තුළ ඇමරිකානු අධිකරණයේ මගින් වෙනිසුලානු ජනාධිපතිවරයා වර්ධිකරියෙකු බවට පත්කොට විශේෂයෙන්ම ඔහු පිළිබඳ තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ලබා දෙන බවටද විශේෂයෙන්ම ප්‍රකාශයට පත් කරලා තිබුණා. මේ සියල්ල පසුබිම් කරගෙන තමයි විශේෂයෙන්ම ඉකුත් 3 වෙනිදා අලුයම එනම් වෙනිසුලානු වෙලාවෙන් අලුයම එකට පමණ ඉතාමත් සීමිත කාලයක් පැය දෙකක් පමණ මෙහෙයුමක් මුල් දියත් කරමින් ඇමරිකාව වෙනිසුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කළේ. විශේෂයෙන්ම ගුවන් හමුදා ගුවනින් ප්‍රහාර කළ අතර නාවික හමුදාව ගොඩබිමින් මෙහෙයුම් දියත් කරලා කරකස් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට ඇතුළු වෙලා බොහෝ පිරිසක් නිදා සිටි අතරතුර තමයි මේ මෙහෙයුම සිදු කරේ. විශේෂයෙන්ම බොහෝ විද්වතුන් පෙන්වා දෙනවා ඇමරිකානු ජනාධිපතිවරයා වඩාත් ස්මාර්ට් එහෙම නැත්නම් ඉතාමත් දක්ෂ රාජතාන්ත්‍රිකයෙක් බව. මොකද ඔවුන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සදාම් හුසේන් අල්ලා ගැනීම සඳහා වසර ගණනාවක් දීර්ඝ යුද්ධයක් විශාල ඇමරිකානු සැබළුන්ගේ විශාල ජීවිත හානි කරලා කරපු මෙහෙයුමක සසඳමින් ඔවුන් කියා සිටින්නේ ඇමරිකානු ජනාධිපතිවරයා පැය දෙකක් වගේ කෙටි කාලයක් තුළ රටක රාජ්‍ය නායකයෙකු අල්ලාගෙන තම රටට රැගෙන යන්නට සමත් වුණා කියන එක. හැබැයි මෙම මතුවිට පෙනෙන කරුණ ඔබ ජාත්‍යන්තර දේශපාලනය තුළ විග්‍රහ කරන්නට අවශ්‍ය වෙන්නේ ඉතාමත් තියුණු සැටින් එහෙම නැත්නම් තොරතුරු වලට හා
කරුණු වලට මුල් තැන ලබා දෙන. විශේෂයෙන්ම ඇමරිකාව කියන්නේ ලෝක දේශපාලනය තුළ ස්වාධීන රාජ්‍යයක්. ඒ වගේම වෙනිසුලාවත් තෙවන ලෝකයේ ස්වාධීන රාජ්‍යයක්, සෝවරින් ස්ටේට් එකක්. හැබැයි ඔබ දන්නවා එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට අනුව විශේෂයෙන්ම වගන්තිය දෙවන වගන්තියට අනුව දෙගන වගන්තිය හතරවෙනි අනුවගන්තිය මගින් පැහැදිලිව කියලා තිබෙනවා කිසියම් රටකට හවු දේශපාලන රාජ්‍යක දේශපාලනත්වයේ අස්ථිර කිරීම සඳහා කිසියම් රාජ්‍යයකට ස්වාධීනත්වයේ මැදිහත් වීමට කිසියම් තවත් ස්වාධීන රාජ්‍යයකට බැහැ කියන කාරණය. ඉතින් මෙම නීති පවා මේ වන විට ඉතාමත් ගැටලුකාරී තත්වයකට පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම කිසියම් දැන් මේ ඇත්තම එකක් ජාතික සංවිධානයේ බිහි වෙන්නම රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුට ඇඟිලි ගැහිීම සහ රටවලට ස්වාධීන රාජ්‍යයකට මැදිහත් වීමට නොහැකි යන පසුබිම මුල් කරගෙන මේ වලට පවා මෙම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇත වගන්ති පවා අභියෝගයට ලක් කරලා තියෙනවා ඇමරිකාව විසින්. විශේෂයෙන්ම මෙවැනි කාරණා හරහා ගෝලීය දේශපාලන තත්ත්වය තවත් එන්න මස්ථාවර බවට පත් වෙන්නට පසුබිම සකස් වෙනවා. අපි සලකලා බැලුවොත් ඇයි ඇමරිකාව වෙනිසුලාව පිළිබඳව මෙච්චර උනන්දුනේ සහ වෙනිසුලාවෙන් ඇමරිකාවට ඇත්තටම තර්ජනයක් තිබ්බද කියන කාරණය සලකලා බැලුවොත් බොහෝ විට ඇමරිකාව කියලා කියන්නේ ලෝකේ බලවතා අංක 1 ආර්ථික සමාජ දේශපාලන සමුදා ආදී හැම ශ්‍රේත්‍රයකින් පවතින ප්‍රබල බලවතා කියලා තමයි සැලකෙන්නේ. හැබැයි එම බලවතා ඇයි ඇමරිකාව ආසන්නයේ පිහිටි ලතීන ඇමරිකානු කලාපයේ උතුරු කලාපයේ පිහිටි වෙනිසුලාව පිළිබඳව මෙච්චර උනන්දුවෙන් කටයුතු කරේ. මතුපිට පෙනෙන නොපෙනෙන කාරණේ තමයි ඔබ දන්නවද වෙනිසුලාව කියලා කියන්නේ ලෝකේ ස්වභාවික සම්පත් විශේෂයෙන්ම natural resources අනුන රටවල් 10ට අතර ඉන්න රටක්. විශේෂයෙන්ම මෙම ලෝකයේ ඒ වගේම තෙල් සම්පත ගත්තොත් ලෝකයේ වැඩිම තෙල් සම්පතක් තිබෙන රාජ්‍ය තමයි වෙනිසුලාව. මෙවර විට ඇමරිකානු බොරතෙල් බැරල් බිලියන 300ක අධික ප්‍රමාණයක් වෙනිසුලාව තුළ ඇති බවට තක්සේරු කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව සතුව පවතින්නේ බොරතෙල් බැරල් බිලියන 55ක ආසන්න සමාන. ඒවා නම් ඇමරිකාවේ තියෙන ප්‍රමාණයට වඩා 5 ගුණයකටත් වැඩි බොරතෙල් බැරල් ප්‍රමාණයක් වෙනිසුලාව සතුයි. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇයි මේ ඇමරිකාව වෙනිසුලාව කෙරෙහි මෙතරම් උනන්දුවක් දක්වන්නේ කියන කාරණය. වෙනිසුලාව සිදු කළ මෙහෙයුමට අනතුරුව විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපතිවරයා එරට පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා ඇමරිකාවේ දැන් අවස්ථාව තියෙනවා විශේෂයෙන්ම ඇමරිකානු තෙල් සමාගම් වලට වෙනිසුලාවට ගිහිල්ලා ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වල නිරත වන්නට. මෙමගින් ඔබට පැහැදිලි වෙනවා ඇයි මෙම ආක්‍රමණය කොබඳු අරමුණක් ඉටු කරගෙනද මේ ඇමරිකාව සිදු කරේ කියන කාරණය. විශේෂයෙන්ම මතුවන කාරණය තමයි ඇමරිකානු ඉතිහාසය තුළම මෙවැනි ආක්‍රමණ මගින් රටවල බලය පාලනය පෙරලා දැමීමට විශේෂයෙන්ම ඇමරිකානු අභිලාෂවලට හේතු කරගෙන සිදු කරලා තිබෙනවා. ඔබ විශ්වාස කරනවද දන්නේ නැහැ. රටවල් රැසක මෙවැනි ආක්‍රමණ ඇමරිකාව විසින් සිදු කරලා තිබෙනවා. විශේෂයෙන්ම මෙම ආක්‍රමණය සමග වෙනිසුලාට කුමක් සිදු වෙයිද? ඔබ දන්නවා වෙනිසුලානු විපක්ෂ නායිකාව නොබෙල් සාමත්‍යාගලාභිනියක් ඇය මේ වන විට වෙනිසුලාවේ බලය තහවුරු කර ගැනීම සඳහා දැඩි ක්‍රියාත්මක කරපවතින. හැබැයි මේ වෙනට වෙනිසුලාව හමුදාව කියා සිටිනවා වෙනිසුලාව කිසිසේත් විදේශ බලවේග වලට නතු නොවන බවත් විශේෂයෙන්ම මේවට අම්බයා පාලනය වෙනිසුලාවේ පාලනය වෙනිසුලානු හමුදාව යටතට පත් වෙමින් තිබෙනවා. හැබැයි ඇතැම් විපක්ෂ කණ්ඩායම් වෙනිසුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්පත් කර ගැනීමත් සමග එරට ප්‍රීති ഘോഷා කරමින් සිදු කර ප්‍රීති ഘോഷා කරපු ආකාරය. හැබැයි ඔබ දන්නවා මේ වෙනට සිදුව ඇත්තේ ස්වාධීන රාජ්‍යයක් තවත් ස්වාධීන රාජ්‍යයකට අතපෙවීමක් කරලා ඉතාමත් සැලසුම් සහගතව රටක රාජ්‍ය නායකයෙකු පැහැර ගැනීමට ලක් කරලා තියෙනවා. මේ කුමක්
ලෝක දේශපාලනයට කෙසේ බලපාද? ඔබ දන්නවා මේ මැතකදී චීනයත් තායිවානයට අනතුරු ඇඟෙව්වා. අනිවාර්යයෙන්ම මේ වසර තුල තායිවානය චීනය යටත් කර ගන්නා බව. විශේෂයෙන්ම මේ බව ප්‍රකාශ කරේ චීන ජනාධිපති ෂී ජින්පින් පසුගියදා නව අවුරුදු සුබ පැතුම් පණිවිඩ නිකුත් කරමින්. ඒ වගේම රුසියාවත් මේ වෙන විට යුක්‍රේනය අත්පත් කර ගැනීමේ මෙහෙයුමක සිට වෙන්නේ. මේ සියලු කාරණා මගින් පැහැදිලි වෙන්නේ ලෝක බල තුලනය කිසිදු ආකාරයක යම් නව ප්‍රවණතා මතු කරමින් මතුවන සිදුවමින් පවතින බව ලෝක දේශපාලනේ ලෝක දේශපාලනේ ලෝක පර්යාය කිසියම් ආකාරයේ යම් කිසි ආකාරයක තුලනයකට පත්වෙමින් සිටින ආකාරය විශේෂයෙන්ම ඇමරිකානු කලාපය තුල ඇමරිකා බලය ස්ථාපිත කරගන්නවා සිය අනසක පතුරමින්. ඒ වගේම ආසියානු කලාපය තුල චීනය මෙන්ම රුසියාවත් යම් සිය කලාපය තුල බලය ස්ථාවර කර ගැනීමට සිය උත්සාහය දරනවා. මෙමගින් ලෝක පර්යායන් යම් ස්ථාවර තත්ත්වයකට පත් කිරීමට පත්වන ආකාරය පිළිබඳව තමයි අපිට දැකන්නට පුළුවන් වෙන්නේ. අපි බලාගෙන ඉමු ඉස්සරහට කුමක් වේවිද කියලා. එමගින් ලෝකයේ මෙම වසර ඉතාමත් තීරණාත්මක වසරක් වෙන බවට කිසියම් ආකාරයක අපිට ඉඟියක් ලැබෙනවා ඇමරිකාව සිදු කළ මේ ආක්‍රමණය තුළ. විශේෂයෙන්ම මෙවැනි ආක්‍රමණ මේ වසර තුළ අපිට ලෝකයේ යම් කලාප තුළින් අත්විඳීමට ඇසීමට ඉදිරි කාලය තුළ අපිට ඉඩ ලැබෙන බවට මෙමගින් තහවුරු වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි.